අපිට මතකයි එදා සූරිය කන්දේ සමූහ මිනිවල. මේවා පිටසක් වලින් ආපු අය කරපුවා නෙමෙයි. තරුණයන්ගේ හිසට පරාල එන ගහලා මහමග පිච්චුනේ අපේම දරුවෝ. අම්මා කෙනෙක් තමන්ගේ දරුවා නැති වුනහම මොනතරම් වේදනාවක් විඳින්නේ නැද්ද? මොනතරම් දෙස් දෙවල් තියන්නේ නැද්ද? නමුත් මේ දක්වා ඒවට සාධාරණයක් ඉෂ්ට කරන්න තරම් නායකෙක් බිහි නොවීම රටේ අවාසනාවක්. ආයිබෝවන් මම ජ්‍යොතිෂවේදී පරාක්‍රම සුබසිංහ. මම විවිධ අවස්ථාවල පුවත්පත් මගින් YouTube නාලිකා මගින් ඔබව දැනුවත් කළා මේ එළඹිලා තියෙන ඊටාම තීරණාත්මක කලකම් පළදෙන කාලයකට කියලා. ඉතින් ඊට හොඳම උදාහරණත් එක්ක ඉදිරියේදී සිදුවන දේ මෙම වීඩියෝ එකෙන් කියනවා. ඒ නිසා ලයික් එකක් දාලා මේ වීඩියෝ එක අවසන් වන තෙක් බලන්න කියලා ආරාධනය කරනවා. අද අපි මේ රටේ ඉතිහාසය දිහා ආපසු හැරිලා බැලුවම මේ රට පාලනය කරපු පැලැන්තියේ ඇතැම් අය තිරය පිටුපස ඉඳන් කරපු නාඩගම් දාපු සෙල්ලම් ඉබේම ප්‍රදර්ශනය වෙමින් යනවා. මේක තමයි ස්වභාව ධර්මයාගේ න්‍යාය කියන්නේ. හොඳ දෙයක් කළොත් හොඳත්, නරක දෙයක් කළොත් නරකත් අපි පස්සෙන් එනවා. මේක මේ ආත්මෙදි නොවුනත් ඊළඟ ආත්මෙදි හරි අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. ඒක සත්‍යයක්. ශනි නොහොත් සෙනසුරු කුම්භ රාශියේ ඉඳලා මීන රාශියට යන්න තව සති 2කමාරක් විතරයි තියෙන්නේ. දැනට අවුරුදු 37කට විතර ඉස්සර සිදුවෙච්ච ප්‍රසිද්ධ රහසක් දැන් කරලියට ඇවිල්ලා තියෙනවා. ඒ තමයි බටලාන්ද වදකාගාරය. කවුරුවත් නොහිතන්න ඇති නැවත වතාවක් මේ මිහිදන් වුණු අතීත කතාව නැවත කරලියට පැමිණෙන බව. මේකට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වුණු බොහෝ දෙනෙක් දැනට ජීවතුන් අතර නැති වුණත් සමහරෙක් යහතින් වැජඹෙනවා. තවමත් ජනතාවගේ පිහිටෙන් කනවා බොනවා සැප විඳිනවා. හොඳ හෝ නරක කෙසේ වෙතත් ජීවිතයක් නැති කරනවා කියන්නේ නම් ආත්ම කල්ප ගණනාවක් පරිසම්දෙන පාප කර්මයක්. නීතියෙන් ගැලවුණත් ස්වභාව ධර්මයාගෙන් නම් ගැලවෙන්න කාටවත් කොහොමවත් බැහැ. සෙනසුරු කියන්නේ බල බල ඉඳලා එකපාරටම පැන පැන දඬුවම් දෙන කෙනෙක්. සෙනසුරු මේෂ රාශියේ ඉඳලා මීන රාශියට යන්න අවුරුදු 30ක් ගත කරනවා. ලබන මාර්තු 29 වෙනිදා සෙනසුරු කුම්භ රාශියේ ඉඳලා මීන රාශියට යනවා. එහෙමනම් මේ අතිශය තීරණාත්මක අවධියක්. කරන හොඳ දෙයට පිහිටක් දෙන්නත් කරපු පව් වලට දඬුවම් දෙන්නත් සෙනසුරු සැදී පැහැදී ඉන්නවා. අපිට මතකයි එදා සූරිය කන්දේ සමූහ මිනිවල. මේවා පිටසක් වලින් ආපු අය කරපුවා නෙමෙයි. තරුණයන්ගේ හිසට පරාල එන ගහලා මහමග පිච්චුනේ අපේම දරුවෝ. අම්මා කෙනෙක් තමන්ගේ දරුවා නැති වුනහම මොනතරම් වේදනාවක් විඳින්නේ නැද්ද? මොනතරම් දෙස් දෙවල් තියන්නේ නැද්ද? නමුත් මේ දක්වා ඒවට සාධාරණයක් ඉෂ්ට කරන්න තරම් නායකෙක් බිහි නොවීම රටේ අවාසනාවක්. අපිට මතකයි මේ රටේ 88 89 වකමානුවේ මොනතරම් උගත් බුද්ධිමත් තරුණ තරුණියෝ කී දෙනෙක් නම් වලපල්ලට ගියාද? කිසිම අරගලයකට සම්බන්ධ නැති කී දෙනෙක් නම් අතුරුදහන් වුණාද? ඒ අඳුරු මතකයේ නැවත කරලියට ඇවිල්ලා තියෙනවා. නැති වුණු ජීවිතයක් නැවත ලබාගත නොහැකි බව සත්‍යයක්. නමුත් ඒවට සාධාරණයක් ඉෂ්ට විය යුතු නැද්ද? මේකට පමණක් නොවේ. මෙතෙක් සිදුවෙච්ච සෑම අගතියක් වෙනුවෙන්ම සාධාරණය ඉෂ්ට කරන්න වත්මන් ආණ්ඩුවට ජනතාව බලය දීලා තියෙනවා. ඒ ගැන ජනතාව හොඳ අවධානයකින් ඉන්නවා කියන එකත් අමතක නොකළ යුතු දෙයක්. මේ වගේ රාජ්‍ය ත්‍රස්තවාදයක් පැවතුණු වෙලාවක එහි පීඩනයට ලක්වුණු දූපුතුන් වෙනුවෙන් සමාජය වෙනුවෙන් නොබියව තමන්ගේ ජීවිතය පවා පරදුවට තියලා කටයුතු කරපු අයත් හිටියා. ඒක අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ අතරින් ප්‍රධානම කෙනෙක් තමයි ආචාර්ය නන්දාමාලිනියන්. සමහර කලාකරුවන් එදා නරුම පාලකයන් සමග විනෝද වෙද්දී එවන් ජඩ දේශපාලඥයින්ව ප්‍රසිද්ධියේ තම නිර්මාණ යොදා ගනිමින් විවේචනය කෙරුව කෙනෙක් තමයි මේ නන්දාමාලිනිය. එතුමියට තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට සැඟවී සිටීමට පවා සිදු වුණා. නමුත් එවැනි ජාතික මෙහෙවරක යෙදුණු ඇයවැනි අය
මැරෙන්න කලින් ඇගයීමකට ලක් නොවීම දැඩි අවාසනාවක්. කනගාටුවට කරුණා. මෙතුවක් රට පාලනය කරපු නායකයන් කළේ ජනතාවගේ කරමතින් බලයට ඇවිල්ලා ජනතාවටම කොකා පෙන්නපු එකයි. තම වරිගයා පෝෂණය කරපු එකයි. මේ රටේ ජනතාවගේ ලේ කඳුළු වලින් උපයපු එක ශතයක් හෝ වංචා කරපු කෙනෙක් වේ නම් ඒ අයට ඒවා වමාරන්න කාලයක් උදා වෙන බව මතක තබා ගත යුතුයි. අද වෙනකොට ජනතාව ප්‍රතික්ෂේප කරපු ඇතැම් දේශපාලඥයෝ තමන්ගේ ප්‍රතිපත්ති තරහ මරහා ඉවත දාලා එකතු වෙලා නැවත බලයට එන මාර්ග හොයනවා. සමහර අයගේ ප්‍රතිපත්ති පස්ස දිගේ දියාරු වෙනවා. බලන්න ඉස්සරහට තවත් ඔබ අහපු නැති හොඳ සෙල්ලම් කරලියට ඒවි. විශ්වයට එහෙලින් ඉන්න දෙවි දේවතාවුන් මේවා බලාගෙන ඉන්නවා. ඒ වගේම ස්වභාව ධර්මයා විසින් යම් අනතුරු ඇඟවීමක් සිදු කරලා තියෙනවා. අපි බලාගෙන ඉඳමු. මේ ඒ සඳහා හොඳම කාලයයි.